මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා සිතින් සිත කැළඹී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ දැනෙයි දුක පාවී මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ ඔබ සිනාසෙනවා ඔබ සිනාසෙනවා. හරි ලස්සනයි මේ හිනාවී වැඩසටහන කරන්න තියෙන නේද ওই විදියට. ওই සින්දුවේ කින ආකාරයට නේද? ඒ නිසා මෙතන ඉඳන්වත් අපි හිනා වෙලා වැඩසටහන කරමුද? එහෙම හොඳයි නේ. ලක්ෂිත සුබ සන්දේවා. කියන්නකෝ බලන්න මේ ලක්ෂිත දසනායක. කියන්නකෝ බලන්න මේ පුහුණු වීම කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මොන වෙලාවටද පුහුණු වීම කරන්නේ සහ පුහුණු කරු පිළිබඳව කියන්න අද දවසේදී නැති එකේ. අපි ප්‍රැක්ටිස් පටන් ගන්නේ 2:45ට. ඊස්සේ මේ තියෙනවා ෂෙඩියුල්ස් එකේ දවස් ඒකේ සමහර දවස්වල තියෙනවා ස්කිල්ස් කරනවා අපි. ඒකේ කට්ටිය හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ ඒරියාස් වලට වැඩ කරන්නේ. ඒකේ බෝලර්ස්ලා හුඟක් වෙලා ස්පොට් බෝලින් කරනවා, බැට්ස්මන්ලා ගිලා ෂොට්ස් ගන්නවා. එහෙම හුඟක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙනත් කණ්ඩායම් වල නැති සහ විශේෂ වූ හැකියාවන් ප්‍රදර්ශනය කරන කණ්ඩායමක් විදිහට පුහුණු වීම වලත් මොකක් හරි විශේෂතාවයක් දකින්න තියෙනවද? විශේෂතාවයක් සහ ක්‍රීඩකයන් ගත්තාම ඔව් ක්‍රීඩකයන් තුඟක් ඒකේ ඒගොල්ලොත් මේ පුළුවන් තරම් ඒගොල්ලන්ගේ මේ ස්කිල් ලෙවල් එක මේ උඩට ගන්න තමයි බලන්නේ. පුහුණු කාර්යත්වයේ සහ පුහුණු කරුගේ තියෙන දායකත්වය කොහොමද අද දවසේදී මේ කණ්ඩායම ඉස්සරහට ගන්න? ඔව් හුඟක් මේ සර් උදව් කරනවා අපිට මේ ඒකේ හැමතිස්සෙම ඒ ප්ලේයර්ගේ තියෙන මේ දුර්වලතාවයම හුඟක් පෙන්වලා දෙනවා. දුර්වලතා දක්ෂතා දෙකම තේරුම් අරගෙන තමයි වැඩ කරන්නේ නේද පුපුදු? පුපුදු ක්‍රීඩකයෙක් විතර ගත්තාම පුපුදු මේ කියනක බලන්න මේ තමන්ගේ තියෙන දුර්වලතා මොකද්ද මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී? ඒ ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතර අඳුරගෙන තියෙනවද තමන්ගේ දුර්වලතා? මොනවද? පිටිකරණයේදී මම තව වැඩියෙන් කටයුතු හොඳට පුහුණු වෙන්න ඕනේ. පිටිකරණය තමයි මගේ තියෙන දුර්වලතාවය කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔබ පිටිකරුවෙක්ද නැත්නම් තුන්නිරා ක්‍රීඩකයෙක්ද? තුන්නිරා ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්න. පුපුදුගේ උස කීයද සාමාන්‍ය? 5යි 3යි. 5යි මයිකේ පල්ලෙහාට තමයි 5යි 3 කියලා කිව්වේ. 5යි 3යි. හොඳයි. අමෘත් සුබ සන්දේවක්. අමෘත් මේ පොඩක් කියන්නකෝ බලන්න මේ වැඩි සිංහලත් බෑ කියලා මට ආරංචියක් තියෙනවා. කමක් නෑ උනාට මේ ක්‍රිකට් ක්‍රීඩකෙක් විදියට දැන් පන්දුවර 20 තරඟාවලියේ ජයග්‍රහණ අත් කරගත්තට පස්සේ කලින්ට වඩා මේ වෙනකොට ගෙදරින් සහයෝගයක් ලැබෙනවද? ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොන වගේ ආකාර සහයෝගයක්ද? ඒ කියන්නේ ඉගෙනීම් කටයුතු කරන්න ඕනේ අනිවාර්යෙන් මේක තමයි ක්‍රීඩකෙක් වුණාම තියෙන ඉලක්කය. ඒ ඔස්සේ ගණන් කතා කරොත් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ ගෙදරින්? කියන්නේ ඉගෙනීම් නම් කරගෙන යනවා. ඒත් ස්පෝර්ට්ස් තමයි මම වැඩියෙන්ම මේකක් දක්වන්නේ. කියන්නේ අල්මක් දක්වන්නේ ස්පෝර්ට්ස් වල තමයි වැඩියෙන්. මේ දවස්වල ගොඩක් දුකින් නේද ඉන්නේ? පොඩ්ඩක් දුකින් නේ. අපි ගැන කතා කරමු. මදුෂාන් සුබ සන්දේවක්. මනුෂ්‍යයන් දැනගන්න කැමති ඉතාමත් ඉක්මනින් කියමු මේ පුහුණු වල දැන් අපි කතා නොකරපු දේවල් මා පොඩක් කතා කරන්න කැමති මේ ඉස්කෝලෙන් පුහුණුවීම සඳහා මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ විටමින් ජාති දෙන්නෙම ඇති මම හිතන්නේ ට්‍රිනිටි කොලෙජ් එකේ එහෙම තමයි අපිට සප්ලිමන්ට්ස් එහෙම දෙනවා එන විටමින්ස් ඔක්කොම අපිට දෙනවා එන ජිම් සෙෂන්ස් කොහොමද කරනවා අපිට එන හොඳ සහයෝගය මේ කට්ටියම hina වෙනවා මම ඒක නිසා මොකද්ද කියලා ප්‍රශ්නේ මොකද්ද කියලා බලලා තමයි කතා කරන්න ඕනේ භාග්‍ය සුබ සන්දේවක් භාග්‍ය මේ පරණත ක්‍රීඩකයෙක් ට්‍රිනිටි කොලෙජ් එකේ එහෙමද ක්‍රිකට් ක්‍රීඩාවේ ඔව් ගොඩක් කට්ටිය එහෙම කිව්වා ඔව් කියන බලන්න 20 තරඟාවලියේදී දැක්කු දක්ෂතාව මොන කොහොමද කියන්නේ මැච් එකෙන් මැච් එකේ ලකුණු මතක නැහැ ගත්තම සමස්තයක් විතර ගත්තාම සමරියක් අපිට කියන්න මම හොඳට ක්‍රීඩා කරා කියලා හිතනවා ඒත් මැචස් 6න් මම 2 රන් අවුට් වුණා ඒකෙන් මට කියන්නේ මගේ පෞද්ගලික
අරමුණු වලට මට යන්න බැරි වුණා. මට අපි කණ්ඩායමක් වශයෙන් හොඳට කරලා අන්තිමේ චැම්පියන්ෂිප් 20 තරඟ ගත්තාම වැඩිපුරම මේ රන් අවුට් සහ උඩ පන්ද වලට දවා ගැනීම තමයි ගොඩක් දකින්න හම්බෙන්නේ නේද? මොකද ඒ තාමත්ම වේගෙන් පන්දුර පහදන නිසා. ෂේන් දැන් අර මේ කලින් කිව්වා වගේ මේ ඉස්කෝලේ ලැබෙන සහයෝගය ගැන කතා කරොත් මම හිතන්නේ විදුහල්පතිතුමා ඊටමත්ම අනගේ භවනීය සේවයක් කරන්න මේ කණ්ඩායම සහ සමස්තක් විදිහට කොහොමද මේ ඉස්කෝලේ ලබා දෙන සහයෝගය සහ මේ පුහුණුවීම සඳහා මේ ක්‍රීඩකයෝ නිදහස් කරන්නේ කොහොමද? ඔව් ඇත්තටම කියනවා නම් අපේ ප්‍රින්සිපල් බ්‍රිගේඩිය ආර්යරත්න උපරිම සහයෝගය අපිට ලබා දෙනවා. මොකද එයා දැක්ක මේ ළමයින්ගේ තියෙන දක්ෂතාවය. එයාගේ කරුණුණක් තමයි ඉස්කෝලේ ක්‍රීඩාව දියුණු කරන්න. දැන් අපේ ඇත්තටම ගත්තොත් ඉස්කෝලේ ලොකුම ක්‍රීඩා කියන්නේ ජනප්‍රියතම ක්‍රීඩාව ඇවිල්ලා රග වලට තමයි ට්‍රිනිටි එක ගොඩක්ම ෆේමස්. ඉතින් ක්‍රිකට් වලට තිබ්බ තැන ගොඩක් අඩු වුණා. නමුත් පස්සේ කුමාර සංගක්කාර ශ්‍රී ලංකා ටීම් එකට ඇවිල්ලා එයායි කෞෂී එහෙම ගහන්න පටන් ගත්තාට පස්සේ ඉල්ලුම වැඩි වුණා. ඉතින් ඒ හරහා අපිට ක්‍රිකට් වලට තියෙන සහයෝගය විදුහල්පතිතුමා ඇතුළුව අපේ ක්‍රීඩා භාර ආචාර්ය මිස්ටර් හැලමල්පේ එයා ඇතුළුව මේ සම්පූර්ණ සහයෝගයක් අපිට ලබා දුන්නා ක්‍රිකට් නගා සිටුවීමට. ඒත් එක්කම ක්‍රිකට් ෆවුන්ඩේෂන් එක අපේ ඉස්කෝලේ ක්‍රිකට් ෆවුන්ඩේෂන් එක සංගක්කාර ඇතුළු මේ පටන් ගත්තා. මූලිකත්වයෙන් පටන් ගත්ත ක්‍රිකට් ෆවුන්ඩේෂන් එක ඒ තුලින් මේ ළමයින්ට අවශ්‍ය කරන ක්‍රිකට් ඉක්විප්මන්ට්ස් මැටීරියල්ස් මේ හැමදේම ලබා දුන්නා. බෝලින් මැෂින්ස් අරගත්තා. ඒත් එක්කම අපිට දුන්නා ෆස්ට් ඒඩ් මේ හැම දෙයක්ම ලබා ගන්න අපිට ආධාර මේ සියල්ල ලබා දුන්නා. ඒ තුලින් ඉතින් මේ ළමයි ඒ වල දක්ෂතාව හොඳයි. නිරෝෂන් මේ ගොඩක් ජනප්‍රිය මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ක්‍රිකට් පිටියේදී මේ මොකද්ද නම ජනප්‍රියම නම? මට කඩරත් ආව ඒක තමයි අර මට පොඩ්ඩක් අර පටලැවුනේ කියන්න මම ඒක නොකිය ඉන්නවදෝ එහෙම බෑ නේද? කියන්න ඕනේ. නෑ ඔයාම කියන්නකෝ. මම දන්නේ නැහැ මොකද කියන්නේ. එහෙම කියන්නේ නැද ගොඩක් ජනප්‍රිය චරිතයක් නෙමෙයි ඉස්කෝලේ. එහෙම තමයි උනට එහෙම වෙනම නක් කියන්නේ. අපි දන්නවා නම අපි කියන්නේ උනාට. හෙට ඉඳන් පාර යන බැරි නිසා. කියන්නකෝ යන්නේ මේ සමස්තයක් විදිහට ගත්තාම මේ ඉස්කෝලේ ක්‍රිකට් ක්‍රීඩා අපි කොතනද තියෙන්නේ? අපේ ස්පෝර්ට්ස් අතින් ගත්තාම අපි ඉස්කෝලේ ක්‍රිකට් වලින් ගත්තාම දැන් පන්දුවර 20 තරඟ විතරක් නෙමෙයි අපි කතා කරන්නේ. සමස්තයක් විතර ගත්තාම මේ තරඟ වාරේදී අපේ ටීම් අපි තමයි නම්බර් 1. අපි තමයි නම්බර් 1. මම දන්නේ වචනේ ඇති. පොඩක් මේ පටලැවෙන එක කියන්න ගියාමත්. අකිල කියන්නකෝ බලන්න දැන් මේ එක් දින තරඟාවලි පටන් අරගෙන තියෙන්නේ මේනකොට අන්ත මේ පාසල්. මේ තරඟාවලි පිළිබඳව කොහොමද? අපි ඉස්කෝලේ පාසල් වලින් ගැහුවා අපි. මේ ඒක අපි අනුශූරතාව දිනාගත්තේ සෙන් ජෝසප් කණ්ඩායමේ. අපේ 21 නෙමෙයි. ඔව්. ඒක තමයි 50 ඕවර්ස් එක. අපි ඒකට එක්ක හම්බුනේ අපේ 21 එකත් අපි චැම්පියන්ස්. අපි ලීග් එකත් අපි චැම්පියන්ස්. අපි ගොඩක් ඒතර දෙක අපි හිතාගන්නේ. අපි ගොඩක් මේ මම හිතන්නේ මේ දවස්වල මේ වයස අවුරුදු 19 පාර සංචිතය ඔබ ඉන්නවා. ඔව්. ඒ පිළිබඳව කියනකො පෞද්ගලිකව ගත්තාම ඒක අපේ කණ්ඩායමේ 7 දෙනෙක් ඉන්නවා ඒ කණ්ඩායම ඒ සංචිතේ. මමයි නිරෝෂණුයි ජනිෂ්කයි හේෂානුයි. ඒක ලොකු බෑගයක් අපි ඉස්කෝලෙන් කණ්ඩායමෙන් 4 දෙනෙක් ඉන්නවා කියන්නේ සංචිතේද. මේ ලේසි නෑ 19 පාර කණ්ඩායම යනවා කියන එක. දැන් ඉතින් ඒක ලොකු භාග්‍යයක් අපේ කණ්ඩායමෙන් 7 දෙනෙක් ඉන්නවා කියනවා. මේ කාවින්දර දැන් අර කමර්ෂල් බ්‍රේක් එකට යන කලින් අර අයියේ මට හරියට උත්තර දී ගන්න බැරුණානේ පොඩි එක්සයිට් වෙලා හිටියනේ සමා වෙන්න ඕනේ මේ මට හරියට කතා කරන්න බැරුණා නේද එහෙම කියලා කිව්ව නිසා දෙවෙනි ප්‍රශ්නේ යොමු කරන්නේ. කියන්නකෝ බලන්න මේ ක්‍රීඩකෙක් විදිහට අද දවසේදී ජීවිතය අමතක නොවන සිදුවීම් මොකක්ද? ක්‍රිකට් ක්‍රීඩාවේදී. මේක නම් ඉතින් කොට ගහන්න ඕනේ වෙච්ච දෙයක් නේ ඈ 2020 ෆයිනල් එකයි බිග් මැච් තමයි ඉතින් බිග් මැච්. ගියවදේ නිමාවුණු බිග් මැච් එක පිළිබඳව එහෙනම් පොඩක් තොරතුරු කියන්න අපිට. ගිය අවුරුද්දේ බිග් මැච් එකත් අපි ෆස්ට් ඉනින්ග්ස් දින්නා. ෆස්ට් ඉනින්ග්ස් එච්චරනේ. දැන් අදින් පස්සේ ගෙදර ගියාට පස්සේ මේ දැන් මෙතන කට්ටියන්ගේ ඇදකුද තියෙනවනේ නේද? ඇද හොයනවනේ ගොඩක්. කට්ටි සාමාන්‍ය නේද? එහෙම අපි තරුණ විදිහට අපි හොයන්නේ නැහැ. අදින් පස්සේ එහෙම මේ මගේ ඇද හොයන්නත් එපා, මේ කට්ටියන්ගේ ඇද හොයන්නත් එපා. ඒ නිසා මේ තමන් ගැන විතරක් හොයන්න ඕන අනිවාර්යෙන්. හොඳේ? එහෙම කරොත් හරි නෑ ඒක නේද? ක්‍රීඩකෙක් විදිහට. ජනිෂ්ක දැන් අර කලින් අපි කතා කර ආකාරයට මේ පුහුණුවෙන් ඉවරයි.
දැන් ඉගෙනීමේ කටයුතු නිරවන තරුණයෙක් සහ එහෙම නැත්නම් පාර්ශ්ව ශිෂ්‍යයෙක් විදියට හැමදාමත්ම සති දවස් 5ෙම පුහුණුම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව තමයි බාධකයේ ගෙදර. දෙමාපියන්. කොහොමද මේ බාධක ජය ගන්නේ? ගෙදරින් කොහොමද මොන වගේ සහයෝගද ලැබෙන්නේ? ගෙදරින් නම් ඒ කියන්නේ සතිය දවස් 5ම ප්‍රැක්ටිස් කරනවා. ගෙදරින් මොනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ මට නේද? නෑ ගෙදරින් සහයෝගයක් නෑ. ගෙදරින් කියනවා ප්‍රැක්ටිසස් යන්න කියලා. ප්‍රැක්ටිස් ඉවරලා ඇවිල්ලා තමයි ක්ලාස් එකම කරන්නේ. දැන් ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තියෙන මේ දක්ෂතාවටත් වඩා ඔබ සැරයි කියන ආකාරයට නේද? හරිම සැරයි මංජු අය මොනවාක්වත් නම් අහන්න එපා අතේ තියෙන එකෙන් ගහවි. ඒ නිසා ඔයා මොනවත් හරි පරසමෙන් කතා කරනවා. මට දැන් හිත දෙයක් පේන්නේ නැහැ නේද කියලා. මේ ලස්සන hina වෙලා ඉන්නේ නේද? ඒක තමයි. හොඳයි. අකිල දැන් අර කලින් කතා කර ආකාරයට මේ කණ්ඩායම නායකයෙක් විදියට කොහොමද ඉදිරිය සැලසුම් කරලා තියෙන්නේ? මට තව අපේ කණ්ඩායම ගහපු විදිහට කියන්නේ යන්න. නෑ. ඉදිරියට. ඔව් ඉදිරියට කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? මගේ නායකත්වය ඉවරයි. දැන් ඔබ කියන්න ලෑස්තුනේ මේ 2020 එක සැලසුම් කර ආකාරය කොහොමද කියනවද? ඔව්. I think ඒක කියන්න කොයිසන් ඉස්සෙල්ලා. නෑ අපි ජෝසප් කණ්ඩායමේ ධනුෂ්‍යද ලැබුණාට පස්සේ අපි අපේ කණ්ඩායම හැමදාම ඉන්නේ ෆයිනල්. ෆයිනල් වල හැමදාම අපි පරදිනවා. අපි හිතාගත්ත අපේ කණ්ඩායම කතා කරලා මේක පරදින්න බෑ අපි මේක දිගටම ගහන්න ඕනේ. අපි ගොඩක් ටැලන්ටඩ් අපේ කණ්ඩායම අපි ගොඩක් කට්ටිය කැපිපෙනෙන්නේ නැහැ. ඔක්කොම කොහෙන් හරි එක්කෙනෙක් හැමදාම perform කරන්න ඇවිල්ලා ඒකින්ද අපි කණ්ඩායම අපි වැඩිපුර ගොඩක් කරා අපේ පුහුණුකරුටයි අපේ මාස්ටර් ඉන්චාර්ජ් මේ ඇසිස්ටන්ට් කෝචස්ලා අපි ඔක්කොරම ඉස්කෝලේටයි නම්බුවක් ගේන්න ඕනින්ද අපේ විශේෂයෙන් අපේ පුහුණුකරුටයි අපේ මාස්ටර් ඉන්චාර්ජ්ටයි මොකද ඒ කට්ටිය හැමදාම බලාපොරොත්තු වෙනවා හැමදාම ෆයිනල් ලෙවල් හැමදාම පරදිනවා. සෝ අපි ඒක ඒ දෙන්නා වෙනුවෙන් තමයි මේක ඒ දෙන්නා වෙනුවෙන් අපි ඉස්කෝලේ වෙනුවෙන් තමයි මේ අපි ජයග්‍රහණය කරේ. ඒ කියන්නේ ගොඩක් පරමාදර්ශී චරිතයක්. හරි. සමහරක් අවස්ථාවලදී සිරසිටි නාලිකාව වෙන ගොඩක් වැඩසටහන් ජනප්‍රිය අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර. Two Road News. අසිනායන නේද? පුරා ජනප්‍රියයි. මේ කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ මෙතන ඉන්නේ අය. ජනා පුංචි කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ නැවත ඔබ හම්බ වෙනවා.